ආයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙන ආවේ 2025 අපස උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න සිටින සියලු සිසුන්ට දැනගන්න විශේෂ දැනුම් දීමක් තියෙනවා. මේ විශේෂ දැනුම් දීම ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එකේ මම ඔයාලට අපස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන තෙක් දක්වාම විශේෂ ප්‍රවෘත්ති විශේෂ නිවේදන සියල්ලම මම channel එකට යොමු කරනවා. ඒ හින්දා මගේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍යයෙන් අපේ සාමාර්ථ වලින් ඒ සාමාර්ථය ලබා දෙන්නේ ලකුණු 75ට උඩ. ඒ කියන්නේ 75ට වැඩි තියෙන ලකුණු මට්ටමට ඒ සාමාර්ථයක් ලබා දෙනවා. එතකොට B සාමාර්ථයක් ලබා දෙන්නේ ලකුණු 65ට උඩ. ඒ කියන්නේ 65න් උඩ මට්ටම තියෙන කෙනෙක්ට B සාමාර්ථයක් ලබා දෙනවා. ඔයාලට C සාමාර්ථයක් ලැබෙන්නේ ලකුණු 55ට වැඩියෙන් ගන්න සියලු දෙනාටම C සාමාර්ථයක්ද. S සාමාර්ථයක් ඔයාලට ලැබෙන්නේ ලකුණු 35ට වැඩියෙන් ගන්න සියලු දෙනාටම S සාමාර්ථයක් ලැබෙනවා. 35ට අඩුවෙන් ගන්න සියලු දෙනාටම W සාමාර්ථයක් ලැබෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් ඒ සාමාර්ථවල ලකුණු මට්ටම. මේ සාමාන්‍ය ලකුණු මට්ටම වෙනස් වීමට බලපාන සාධක තියෙනවා. එතකොට එක සාධකයක් වශයෙන් මට කියන්න පුළුවන් පේපරේ ස්වභාවය අනුව මේක ලකුණු මට්ටම අඩු වැඩි කරන්න පුළුවන්. තව කියන්න පුළුවන් මේකට මේ වසරේ පෙනී සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. කෙසේ වුණත් අපිට මේ ලකුණු මට්ටම මේ සැරේ අඩු කරත් අපිට ඒක දැනගන්න වෙන්නේ. මොකද එයාලා මේක එළියට නිකුත් කරන්නේ නැහැ. මෙයාලා රහසිගත තොරතුරක් වශයෙන් ඒක තියාගන්නවා. අපිට අවසාන දේ දැනගන්න පුළුවන් වෙන්නේ අපිට ආපු සාමාර්ථය විතරයි. ඒ හින්දා මම දැක්කා මේ සමාජ මාධ්‍යවල බොහෝ සෙයින් ප්‍රචාරය වෙනවා ලකුණු මට්ටම අඩු කරනවා කියා බොරු. ඒ කියන්නේ බොරුවෙන් මිනිස්සු රවට්ටන වීඩියෝ මම දැක්ක ගොඩක් ෂෙයා වෙනවා. ඒවට රැවටෙන්න එපා කියලා මම ඔයාලගෙන් ඉස්සෙල්ලාම ඉල්ලා සිටිනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඔයාලා දන්න යාළුවෙක් ඉන්නා නම් මේ වීඩියෝ එක share කරන්නත් කියලා අවසාන වශයෙන් මම ඉල්ලා සිටිනවා. ආයෙත් අපි මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක්.